කොහොමද ඔයාලට ඔන්න මේ වීඩියෝ එකෙන් නම් මම පොඩි වෙනස් දෙයක් කරන්න හිතුවා. ඒකට හේතුව තමයි හැමදාම ඉතින් කෙමිස්ට්‍රිම ප්‍රශ්න කර කර ඉඳිහම ටිකක් බෝරින් වෙනවනේ නේ. ඉතින් පොඩි වෙනසකටත් එක්ක බලමු මේ වීඩියෝ එකෙන් මම ඔයාලට මොනවද අරගෙන හම්බිලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා මගේ channel එක follow කරනවා නම් මගේ කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් ඔයාලා දන්නවා මම ඇමරිකාවේ ඉන්නේ කියලා. එහෙම නේද? ඔව්. මම ඇමරිකාවේ ඉන්නේ. ඇයි ඇවිල්ලා ඉන්නේ? කෙමිස්ට්‍රි වලින් PhD එකක් කරන්න. ඉතින් මම ඊයේ පෙරේද ඇත්තට මේක කම්ප්ලීට් කරා. ඒ හින්දා තමයි ඇත්තටම මම පොඩ්ඩක් අවුරුදු 3ක් විතර මිසින් වෙලා හිටියා මගේ YouTube channel එකේ වීඩියෝස් දාන්න නැතුව. ඉතින් මම ඔන්න ආයෙමත් ඇවිල්ලා තියෙනවා. ඔයාලට වීඩියෝස් අරගෙන. ඉතින් මං හිතුවා දැන් ඔයාලා බලනවා ඇති දැන් ඔය ඇමරිකාවේ ගිහිල්ලා PhD එකක් කරනවන මොන වගේ දේවල්ද කරන්න කියලා නේ. ඉතින් මම ඇත්තටම එක ස්ට්‍රීම් එකක් තෝරගත්තා. ඔයාලා දන්නවා කෙමිස්ට්‍රි කිව්වට කෙමිස්ට්‍රි කියන්නේ නිකන් අම්බ්‍රෙල්ලා එකක් නේ, ලොකු අම්බ්‍රෙල්ලා එකක්. ඒක යටතේ තියෙනවා මොනවද තියෙන්නේ? Inorganic chemistry, analytical chemistry, organic chemistry, physical chemistry, computational chemistry ඔය විදිහට කොටස් වලට බෙදනවා නේ. ඉතින් මම මගේ PhD එක කරන්න තෝරගත්තේ analytical chemistry කියන ස්ට්‍රීම් එකේ. ඉතින් ඒකෙදී මට මේන්ලිම ඩීල් කරන්න උනේ මෙන්න මේ මම මේ ටයිප් කරලා තියෙන නමත් එක්ක. නම තියෙන ඇත්තටම chemicals එක්ක. Per and polyfluoroalkyl substances නැත්නම් short form එකේ අපි යාලට කියනවා PFAS කියලා. කවුරුත් අහලා නැහනේ. නෑ ගොඩක් වෙලාවට නෑ මම එහෙම කියන්නේ නැතුව මෙහෙම කියන්නම්කෝ. සමහරු ඉතාමත්ම අතලස්සක් විතරයි මේක අහලා තියෙනවා නම් තියෙන්නේ ලංකාවේ ඉන්න අය. ඔය ඉන්ටර්නෙට් එකේ බලනවා නම් මොන හරි නිවුස් එකක් දැකලා තමයි මේ කම්පවුන්ඩ් එක එන්නේ. මොකද මං හිතන්නේ නැහැ වෙන විදිහකින් ඔයාලා මේ කම්පවුන්ඩ් එක ගැන දන්නවා කියලා. ඇත්තටම කිව්වොත් මම ඇමරිකාවට එද්දි මම මේක ගැන දැනන් හිටියේ නෑ. මේ කිමිකල් කම්පවුන්ඩ්ස් ගැන මගේ කිසිම දැනීමක් තිබුණේ නැහැ. ඉතින් මං හිතුවා මේ වීඩියෝ එකෙන් පොඩ්ඩක් මේ chemical compounds ගැන introduce කරන්න. මොකද දන්නවද? මේක දැන් ලෝකයේ ලොකුම threat එකක් වෙගෙන එන්නේ. ඉතින් මං ඔයාලට කියනනම් ඇයි මේක threat එකක් වෙන්න හේතුව කියලා. මමත් ඇමරිකාවට ඇවිල්ලා විස්තර දකිද්දී, බලද්දී, news බලද්දී මෙහෙම මිනිස්සු ඕන තරම් මේ chemical compound එක ගැන දන්නවා. මොකද ඒකට හේතුව තමයි දැන් මෙහි දියුණු country එකක් නේ developed countries. ඉතින් ඒකත් එක්ක එන side effect එකක් කියලා කියන්න පුළුවන් මේ chemical compounds එක්ක තියෙන මෙන්න මේ effect එක. හැබැයි ලංකාවට තාම මේක ලොකු ඩීල් එකක් නෙමෙයි. හැබැයි මං හිතනවා ඉදිරි කාලයේදී මේක ලොකු ඩීල් එකක් වෙයි. ඉතින් අපි බලමු මොනවද මේ PFAS කියන්නේ කියලා. PFAS කියලා කියන්නේ ඇත්තටම මිනිස්සු හදපු compound එකක්. ඒකට හේතුව තමයි ඇයි මිනිස්සු සාමාන්‍යයෙන් කම්පවුන්ඩ් එකක් හදන්නේ? ඒකේ මොන හරි යූසේජ් එකක්, පාවිච්චියක්. ඒකේ මොකක් හරි ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නම් අපි යමක් හදන්නේ. ඉතින් මෙයාගේ තියෙන විශේෂත්වය තමයි ඔයාලා පොඩ්ඩක් බැලුවොත් සාමාන්‍යයෙන් අපි කිමිකල් කම්පවුන්ඩ් එකක් ඇඳහම මෙහෙම ස්ට්‍රක්චර් එකක් ඇඳහම කෙමිස්ට්‍රි කරන ළමයි නම් දන්නවා අපි සාමාන්‍යයෙන් මේ හයිඩ්‍රජන් තමයි ගොඩාක් වෙලාවට මේ කිමිකල් කම්පවුන්ඩ්ස් එක්ක දකින්නේ. නේද? ඔයාලා දන්නවා කෙමිස්ට්‍රි කරන ළමයෙක් නම් දන්නවා මේ මෙන්න මේතන හතරමං හන්දියේ ඇත්තටම තියෙන්නේ කාබන් කියලා. කාබන් එක සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් H විදියට තමයි සාමාන්‍යයෙන් අපි ගොඩාක් කම්පවුන්ඩ්ස් දකිද්දී එයාලගේ දකින්නේ. හැබැයි මං මේ කියන්නේ මේ කම්පවුන්ඩ්ස් වල ඇත්තටම හයිඩ්‍රජන් නෙමෙයි තියෙන්නේ, ෆ්ලෝරයිඩ් තමයි තියෙන්නේ. දැන් බලන්න මේ වගේ කම්පවුන්ඩ් එකක් ගත්තොත් අපි මේකට කියනවා perfluoroalkyl substance එකක් කියලා. per කියන කැලෙන් කියන්නේ හැම හයිඩ්‍රජන් එකම හැම කාබන් හයිඩ්‍රජන් බොන්ඩ් එකම හයිඩ්‍රජන් නැතුව ෆ්ලෝරයිඩ් වලින් රිප්ලේස් වෙලා කියන එක. ඒ කියන්නේ අපිට මේකේ හයිඩ්‍රජන් මේ කාබන් චේන් එකේ හොයාගන්න බෑ. අපි සාමාන්‍යයෙන් මේ වගේ එකකට කියනවා කාබන් චේන් එකක් කියලා. මොකද මෙතන කාබන් තියෙන්නේ. කෙමිස්ට්‍රි කරන කට්ටියට වගේ අනිත් අයත් මම කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ හතරමං හන්දියක් තියෙද්දි එතන කාබන් කියන ඇටම් එක තියනවා. ඒ වුණාට අපි ඒක ලියන්නේ නැහැ. එතකොට අපි දැන් ඔන්න ඉගෙන ගත්තා. පොලි කියන්නේ මොකද්ද?
පොලි කියන්නේ හිතන්න කාබන් චේන් එකේ භාගයක් ඕ සමහරක්. භාගයක් වෙන්න පුළුවන්, සමහරක් කොටසක් වෙන්න පුළුවන්, නැත්නම් 90% වෙන්න පුළුවන්. ඒ ටික විතරයි ෆ්ලෝරයිඩ් වලින් මේ විදිහට රිප්ලේස් වෙලා තියෙන්නේ. නැත්නම් හයිඩ්‍රජන් නැතුව ෆ්ලෝරයිඩ් තියෙන්නේ. හැබැයි ඔයාලා දන්න මෙතන මේ හිස්තැන් දෙකක් තියෙනවා නේ. ඇත්තට මෙතන හිස්තැන් දෙකක් නෙමෙයි. දැන් ඇත්තටම හයිඩ්‍රජන් මේ විදිහටම තියෙනවා. F වෙනුවට හයිඩ්‍රජන් තියෙනවා. හැබැයි අපි සාමාන්‍යයෙන් ඒක ඒ විදිහට ලියන්නේ නැහැ කෙමිස්ට්‍රි කරනකොට. ඉතින් මට කියන්න ඕනේ ඒ වගේ ඒවට කියනවා අපි පොලිෆ්ලෝරෝ ඇල්කයිල් සබ්ස්ටන්ස් එකක් කියලා. ඒ කියන්නේ සම්පූර්ණම කාබන් චේන් එක ෆ්ලෝරයිඩ් වලින් රිප්ලේස් වෙලා නැහැ. කොටසක් හයිඩ්‍රජන් තාම තියෙනවා. ඉතින් ඒවට කියනවා පොලි සම්පූර්ණයෙන් රිප්ලේස් වෙලා නම් ප. ඉතින් ඔය විදිහට තමයි මේ ස්ට්‍රක්චර් එකට නැත්නම් මේ කෙමිකල් කම්පවුන්ඩ්ස් වලට නම එන්නේ per and polyfluoroalkyl substances කියලා. ඔයාලා දන්නවද ඉන්ට්‍රස්ටිංම ෆැක්ට් එක තමයි තාම ලෝකේ කවුරුත් දන්නේ නැහැ කොච්චරක් ඒ කියන්නේ විවිධ වර්ගයේ PFAS කොච්චර අණුගානක් අපේ පරිසරයේ තියෙනවද කියලා. ඇත්තනම දැනට ලිස්ට් කරලා රෙකෝඩ් කරලා තියෙන්නේ 14000ක්. හැබැයි කියනවා over 14000 compounds මේ environment එකේ තියෙනවා කියලා. ඉතින් හිතන්න 14000ක් මේ පොඩි group එක ඇතුලේ තියෙනවා කියලා chemical compounds අපේ environment එකේ හොයාගන්න. ඒ කියන්නේ අපේ පරිසරයේ හොයාගන්න. හැබැයි තාමත් විද්‍යාඥයෝ කියනවා එයාලා තවත් ඉදිරියේදී මේ compounds හොයාගනීවි. මොකද ඒක හොයාගන්න ඉඩ තියෙනවා. තාම මේක මේ හොයාගෙන යන ගමන් ලිස්ට් කරන ගමන් තමයි එයාලා කියන්නේ PFAS 10 compounds 14000කට වඩා පරිසරයේ තියෙනවා කියලා. මෙයාගේ වැදගත්කම තමයි මේ කාබන් හයිඩ්‍රජන් බොන්ඩ් එක ෆ්ලෝරයිඩ් වලින් රිප්ලේස් වුණාම මේක ඇත්තටම non polar කැරක්ටර් එකක් මෙයාට හම්බ වෙනවා. ඒ කියන්නේ එයා පෝලර් නෑ. ඒ කියන්නේ වතුරත් එක්ක ගත්තොත් වතුරත් එක්ක එයා බැඳෙන්නේ නෑ නේ. ජල බීතිකයි. එතකොට මේ එයාට තව ඒ වගේම හෙඩ් ගෲප් එකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කියන මේකට ටේල් එක මේක හෙඩ් ගෲප් එක කියලා. හෙඩ් ගෲප් එක එක අණුව මේ විදිහට විවිධ අණු තියෙන්න පුළුවන්. ඉතින් අපි කියන හෙඩ් ගෲප්ස් different head groups තියෙනවා කියලා කියනවා. ඒක අණුව මේ PFAS එක යටතේ ගොඩාක් sub groups හැදිලා ඒක යටතේ ගොඩාක් මේ PFAS අණු include වෙනවා. ඉතින් එතකොට වෙන්නේ මේ non polar tail එක තියෙනවා, polar head group එක තියෙනවා. එහෙනම් මේ compound එකට සෑහෙන wide properties පෙන්වන්න පුළුවන්. ඒකට හේතුව තමයි මෙයා වතුරට කැමති නෑ, මෙයා වතුරට කැමති. ඇත්තටම මම කියන්නේ ඔයාලා මේක නොදන්නවාම නෙමෙයි, හැබැයි ඔයාලා මේක ගැන ඉගෙනගෙන නෑ. සමහර ගෙවල් වල ඔක්කොගේම ගෙවල් වල නැතුව ඇති ලංකාවේ. හැබැයි සමහර ගෙවල් වල තියෙනවා නේද non stick pans. ඔයාලා හිතලා තියනවාද මේ non stick pans කොහොමද වැඩ කරන්නේ කියලා? ඒ කියන්නේ දැන් තෙල් දාන්න නැතුව අපිට දෙයක් බැද ගන්න පුළුවන් ඒකේ. කිසිම දෙයක් පතුලේ ඒක මේ පෑන් එකේ ඇලෙන්නේ නැහැ. හොදන්න හරිම ලේසි. හැබැයි වතුර දාලා හොදන්න යද්දී ඔයාලා දැකලා තියෙනවද ඒක වතුර ඇදීගෙන යනවනේ අර බෝලයක් අකේ ඇවිල්ලා ඉවත් වෙලා යනවනේ. ඒකට හේතුව ඒක ජල බීතිකයි. ඉතින් මෙන්න මේ non stick pan එකේ coating එක හදන්න ගන්නේ PFAS කියලා ඔයාලා දැනන් හිටියද? ඉතින් ඇත්තටම PFAS කියන chemical එක තමයි ওই non stick pan එකේ තියෙන්නේ. තව උදාහරණයක් තියෙනවා. ඔයාලගේ රේන් කෝට් එක හිතලා තියනවාද ඇයි රේන් කෝට් එක වතුර උරා ගන්න නැත්තේ කියලා? දැන් අපි වතුර ඇඳන් යනවනේ නේ පොඩි ළමයි ගොඩාක් වෙලාවට ලංකාවේ දැන් යනවා. මෙහෙනම් ඇත්තටම පාවිච්චියක් නැහැ කුඩයක් කියන එකක්. ඇමරිකාවේ නම් එයාලා රේන් කෝට් එක දාගත්තා පාරේ ගියා. ඉතින් ඔයාලා දැනගෙන හිටියද ඒ රේන් කෝට් එකේ වටේට කෝට් කරලා තියනවා කියලා PFAS. අන්න ඒකෙන් තමයි එයා ජලය ඉවත් කරගන්නේ. කියන්නේ ඒ විදිහට property එක අරන් තියෙන්නේ මෙන්න මේ PFAS වලින්. තව ඉන්ටරෙස්ටිං දෙයක් තමයි මේ කාබන් හයිඩ්‍රජන් වෙනුන කාබන් ෆ්ලෝරින් බොන්ඩ් එක තියද්දී මොකද්ද වෙන්නේ? මෙයා තමයි ස්ට්‍රොංගෙස්ට්ම බොන්ඩ් එක මේ රසායන විද්‍යාවේ තියෙන කාබන් ෆ්ලෝරින් නේද? එතකොට මෙයා පරිසරයේ ඩිග්‍රේඩ් කරන්න. ඒ කියන්නේ බිඳ වැටෙන්නේ නැහැ. හරි කාටවත්
කාටවත් කියලා කියන්න බෑ. සාමාන්‍යයෙන් බහුතරයක් මයික්‍රෝ ඔර්ගනිසම්ස්ලට මෙයාව බිඳවට්ටන්න එන්සයිම්ස් වලට ශක්තියක් නැහැ. හරි. ඉතින් මේවට කියනවා සදාකාලික රසායන ද්‍රව්‍ය කියලා මෙයාට නික්නේම් එකක් ඇවිල්ලා තියෙනවා. අපි කියනවට forever chemicals කියලා. දැන් ඔයාලට පේනවද මොකද්ද ප්‍රශ්නේ කියලා? මෙයා පරිසරයේ බිඳ වැටෙන්නේ නැත්තම් degradation resistant නම් degrade වෙන්නේ නැත්තම් මෙයා පරිසරයේ එකතු වෙනවා. එතකොට එකතු වෙන්න ඕනම දෙයක් ඕනවට වැඩි ඕනේ නැහැ කියලා කියනනේ. ඉතින් මේකත් එක මට්ටමකට එකතු වුණාම අපිට ලෙඩ හැදෙනවා. ඉතින් මේක ඇත්තටම ඇමරිකාවෙන් මේ දාපු පෝස්ට් එකක් මෙහි disease control ආයතනයෙන් ගත්ත ඉමේජ් එකක් මේ මම තියෙන්නේ. ඉතින් එයා කියනවා ගැහැණු පිරිමි දෙගොල්ලම ගත්තාම මේ PFAS කියන එකෙන් අපිට සෞඛ්‍යයට අහිතකර බලපෑම් තියෙනවා. අපිට විතරක් නෙමෙයි ප්‍රෙග්නන්ට් අම්මලා ගත්තොත් එයාගේ බබාලටත් ඒ බඩ ඇතුලේ ඉන්නකොට අහිතකර බලපෑම් තියෙනවා. තයිරොයිඩ් ඩිසීසස් හැදෙනවලු ඔය කැන්සර් හැදෙන්නත් එක හේතුවක් මෙයා වෙනවා කියලා කියනවා. අල්ල පේනවනේ කැන්සර් තියෙනවා. එතකොට දැන් මෙයාගේ අනිත් එකක් තමයි මේ PFAS කියන එකේ ස්ට්‍රක්චර් එක දැක්කහම බයෝ කරන නංගිලා මල්ලිලා දන්නවා මේ වගේ ස්ට්‍රක්චර් එකක් මේ විදිහට සමාන ස්ට්‍රක්චර් එකක් මොකක්ද තියෙන්නේ? ලිපිඩ් ලේයර් එක නේද? ඔය අපේ සෛලවල බයිලිපිඩ් ලේයර් එක එහෙම හැදෙන්නේ. ඔව්. එතකොට මෙයාට පුළුවන් ඇත්තටම අපේ ඇඟ රවට්ටන්න මෙයා ලිපිඩ් එකක් කියලා හිතවන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මෙයා අපේ ඇඟේ හරි වැඩ කරනවා. කරලා අපේ කොලෙස්ටරෝල් ලෙවල් එක වැඩි කරන්නත් මෙයාට පුළුවන්. ඉතින් මම කැන්සර් ගැන කතා කරා මේ වගේ හැම එකම ගැන මම කතා කරන්න යන්නේ නැහැ. ඒ වුණාට ඔයාලට පේනවනේ මේකේ තියෙන ඩේන්ජරස්කම. ඉතින් දැන් ඔයාලට තව ප්‍රශ්නයක් ඇති. මට මේක කලින් කියන්න බැරි වුණා. මිනිස්සුයි නම් මේ කිමිකල් එක හදන්නේ ඇයි මිනිස්සු දන්නේ නැත්තේ මොනවාද නිපද වෙන්නේ කියලා නේද? ඉතින් දැන් මේක දැන් ඈත එක්තරා අතීතයකනේ පටන් ගත්තේ 1900 බර ගණන් වල තමයි මේක දැන් මේ කිමිකල් එක හදන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් එයාලා හිතන්න හරි ඔයා හිතන්නකෝ ඔයාට හදන්න ඕනේ මෙන්න මේ කිමිකල් එක කියලා. ඔයා හිතන්නේ ඔයාගේ අන්තිම ප්‍රොඩක්ට් එක විතරයි. ඔයාලා යතුරුපල බයි ප්‍රොඩක්ට්ස් මොකුත් ගැන හිතන්නේ නැතුව මෙතනට ඇවිල්ලා හරි මං හැදුවා කියලා කියනවා කියන්නකෝ. හදලා ඒක රේන් කෝට් එකට පාවිච්චි කරනවා. නැත්තම් නන් ස්ටික් පෑන් එකට පාවිච්චි කරනවා. හැබැයි දැනට මිනිස්සු හිතුවේ නැහැලු හැදෙන process එකේදී හැදෙන අතුරුපල ගැන බයි ප්‍රොඩක්ට්ස් ගැන. එයාලා ඒක environment එකට නැත්තම් පරිසරයට විසික් කරලා දැම්මා. කවුරුත් දැනන් හිටියේ නෑ මොන වගේ අතුරුපලද මේකෙන් හැදුනේ කියලා. ඔන්න ඕකත් එක්ක දැන් අර මං කිව්වේ එකතු වෙලා ලිමිට් එක පැනලා මිනිස්සුන්ට ලෙඩ වෙනකොට තමයි කට්ටිය හොයන්න බැලුවේ ඇයි මිනිස්සු ලෙඩ වෙන්නේ ඇයි මේ වගේ දේවල් හැදෙන්නේ ඔය විදිහට පස්සෙන් පස්සට යනකොට තේරුම් ගත්තා PFAS තමයි හේතුව කියලා. දැන් ඔන්න හරිම කරදරේ ජරමරේ කීයක් මේ PFAS තියෙනවද කියලා ලෝකෙ අඳුන ගන්න. තාමත් රිසර්ච් කරනවා සෑහෙන ගොඩක් රිසර්ච් යනවා. ඉතින් මගේ අවුරුදු 5 රිසර්ච් එකත් මෙන්න මේ කම්පවුන්ඩ් එක මත තමයි ප්‍රධානයෙන්ම ෆෝකස් වෙලා තිබුණේ. මං ඉතින් මේ කම්පවුන්ඩ් එක ඇත්තටම ලේවල තියනවද බැලුවා, වතුරේ තියනවද බැලුවා, මාළු වල තියනවද බැලුවා. ඔය විදිහට මම environmental matrices කියන්නේ පරිසරයෙන් ගත්ත samples අරගෙන තමයි මගේ රිසර්ච් එක ඉස්සරහට ගියේ. ඉතින් ඔන්න ඕක ගැන මට කියන්න හිතුණා මොකද ලංකාවේ කට්ටියට අපේ අයට මේ දේ අලුත් දෙයක් නිසා. ඉතින් ඔයාලට මේ වගේ දේවල් අහගෙන යද්දී ඔයාලටත් ඉන්ට්‍රෙස්ටඩ් නම් මොනවා හරි දෙයක් ගැන දැනගන්න මගෙන් මං පුළුවන් විදිහට ඔයාලට උදව් කරන්නම්. ඔයාලට ඕනම දෙයක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න මං පුළුවන් විදිහට ඔයාලට උත්තර දීලා හෙල්ප් එකක් වෙන්නම්.